නිහඬ වීම තරම් නික්ම යෑමක් තවත් නෑ. ජීවිතේ සමහරක් තැන්වල නිහඬ වීම කියන්නේ හොඳම නික්ම යෑමක්. ජීවිතේ මුහුණ දෙන්න වෙන සමහර ප්‍රශ්නවලදී ඒවට උත්තර හොයන්න යනවට වඩා නිහඬව ඒ තැන්වලින් අයින් වීම කියන්නේ හොඳම නික්ම යෑමක්. රිදෙන තැන්වල රැඳීගෙන තව තව රිද්දගෙන මිනිස්සු වෙනුවෙන් නැහෙනවට වඩා ප්‍රතික්ෂේප වීම වෙන තැන්වලින් නිහඬව අයින් වීම කියන්නේ හොඳ නික්ම යෑමක්. අපේ නිර්දෝෂීකම් කෑ ගහලා කියවලා බලෙන් අඟවන්නේ නැතුව නිහඬ වීම කියන්නේ හොඳ නික්ම යෑමක්. අමාරුවෙන් ප්‍රශ්න එක්ක ඔට්ටු වෙනවට වඩා කාලය එක්ක ඒවට විසඳෙන්න දීලා බලන් ඉඳීම කියන්නේ හොඳ නික්ම යෑමක්. අපිව රිද්දන මිනිස්සුන්ට අපිත් රිද්දන්න ඕන කියන මානසිකත්වයෙන් මිදිලා ඒ මිනිස්සුම ජීවිතෙන් අයින් කරලා නිහඬ වීම කියන්නේ හොඳ නික්ම යෑමක්. ඔව්, හැම තැනකදීම නැති වුණත් ගොඩක් තැන්වලදී නිහඬ වීම කියන්නේ හොඳ නික්ම යෑමක්. රැඳෙන්න අවශ්‍ය නැති තැන්වලින් වටිනාකමක් නොදෙන්න ඕන මිනිස්සුන්ගෙන් නිහඬව අයින් වීම කියන්නේ හොඳ නික්ම යෑමක්.